මේ හැම එකකම ව්‍යායාමයේ මොකක්ද? උත්සාහය. පුරුදු වෙන්න හිට ඉඳන්. අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. පැහැදිලිද මම කියන්නේ? අපි කැමතිද කවුරුත් අපි ගැන කියලා කියනවා? එහෙනම් ඉතින් කියලා නොකිය ඉන්න අනුන් ගැන. මිනිස්සු හරියට කියලා කියනවා. හරියට ගඳු කියන. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම හදන පද. මේ පැතිවල තින්නතර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් වන්නොන්න අයින් ගහන මිනිස්සු. ඔයත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. ගම්මාන පිටින් ගිනි දිනනවා. ජීවිතේට අනුන්ගේ දේවල් වලට ඇඟිලි හරි රුචි පින්නතුනේ අපි අනුන්ගේ දේවල් වලට. අපි හරියට කලබල වෙනවා, අපි හරියට කුලප්පු වෙනවා අනුන්ගේ දේවල් වලට. අපි කවදාව අපේ වැරද්දට කලබල වෙන්නේ අපි ඉක්මන් වෙන්නේ පින්නතුනේ අනුන්ගේ වැරද්දට. අපි කේන්ති ගන්න අනුන් කරන වැරදි වලට. අපි බනින්නේ අනුන්ගේ වැරදි වලට. අපි කවදාවත් අපේ වැරද්දට අපිට දෝෂාරෝපණය කරගන්නවද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක්වත් රිත්තන්න එපා. කිසි කෙනෙකුගේ පෙලන්න එපා. වෛර කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. අර කේන්ති ගන්න එපා හෙට ඉඳන්. මිනිස්සේ මූණට බැන්න ඔළුව පාත් කරගෙන යන්න මම මේ අපේ තරුණ උදවියට කියන්නේ. මූණට බැන්නත් මොකද කරන්න ඕන? ඒ දැන් පටවුට මොකක්ද කියන්න බෑ. දිඩිරියන් ගාලා අනිත් පැත්තේ හෙල්මට් එකෙන් ගහනවා. පහුගිය දවස්වල දන්සල් මං හිතන්නේ ගිහිල්ලා ඇති. මම කියලා තියෙනවා අපේ රියදුරු මහත්තයා නවත්තන්න ඇයි? අර පොඩියෙන් වීස්ක්‍රීන් එකට ගහයි කියලා හිතනවා. බය බෑ එච්චරට. නැවතුනේ නැත්තම් එහෙම රවල බලනවනේ පිනුදුනේ. ඇයි ඒ තරුණයෝ හරි එහෙම වෙන්න එපා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ උදේට ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි පැම් පූජා කරන එක.